හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් මම වීඩියෝ එකකුත් අරගෙන ඔයාලව බලන්න ආවා. ඉන්නකෝ ඉතින් මොකද මේ පැත්තේ වෙන්නේ කියලා බලන්න. මේ දවස්වල ඉතින් හැමදාම රැට වහිනානේ. ඉතින් ඔන්න අද උදේත් නැගිටලා බලද්දී ඉර හොඳටම වැහලා මං ඉතින් ආවා මේ අපේ පැල තත්ත්වය මොකද කියලා බලන්න වෙනදා වගේම. එයාලා නම් ඉතින් ගොඩක් සතුටින් ඉන්නවා. මොකද මේ දවස්වල උදේට හොඳටම අවුව තියෙනවා. ඒ වගේම රැට වැස්ස තියෙනවා. ඉතින් මේ දෙක හොඳට තියෙන නිසා ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. ඊට පස්සේ ඉතින් උදේ පාන්දරම අපි චුට්ටක් මාකට් එක පැත්තට යනවා. බඩු ටිකක් ගන්නත් එක්ක මාළු එහෙම ගෙදර ඉවර වෙලා ඒක නිසා අපි උදේම යන්න තීරණය කරා. මොකද උදේම මේ පැත්තට ගියොත් වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන අපේ දවසේ ඉතුරු වැඩ ටික ඉක්මනට පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් යන්කෝ මුලින්ම මාළු මාකට් එක පැත්තට චුට්ටක් ඉතින් එහෙට මෙහෙට ඇවිදලා ගණන් එහෙම බලලා අපි ඉතින් මාළු ටික අරගෙන ඊට පස්සේ ගෙදර එන්න ආවා. යන්න කලින් ඔයාලට පෙන්නන්න මම මේක චුට්ටක් වීඩියෝ කරගත්තා. මේ තමයි දොඩන්දුවේ තියෙන දීවර වරාය. ඊට පස්සේ පොඩ්ඩක් උදේ පාන්දරම එළියට ආපු නිසා අපිට හිතුණා බීච් එක පැත්තටත් යන්න ඕනේ කියලා. මොකද මේ වෙලාවෙtti පොළ තාම මේ ලොකුවට බඩු එහෙම දාලා නැහැ ඒගොල්ලෝ. ඒක නිසා ඒ ටිකත් ඒගොල්ලෝ රෑස්ති කරගන්නකම් අපි ඉතින් චුට්ටක් අහස බලන්න මුහුද පැත්තට ආවා. අර අහස වලාකුළු පේලියක්. அடைமழை வரும் அதில் நனைவோமே குளிர் காய்ச்சலோடு ஸ்நேகம் ஒரு போர்வைக்குள் එතනත් පොඩ්ඩක් ඉඳලා අපි ආවා එළවලු ටික ගන්න. ඒත් එක්කම එතන ළඟ තියෙනවා මේ පැල තියෙන කඩයක්. ඒ කඩේටත් අපි ගියා කොම්පෝස්ට් පොහොර ටිකකුයි තව පැල වගේකුයි ගන්න. ඒ ටිකත් අරගෙන අපිට ඕන කරන එළවලු එහෙමත් අරගෙන ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. දැන් ඉතින් ඊළඟට එන්නේ අවුරුදු කාලෙනේ. ඒක නිසා අපි දෙන්න හිතුවා අද ගෙදර ආපු ගමන් තව තෑගි එහෙමත් ගන්න තිබුණා. ඒ වගේම ගෙදරට ඕන කරන බඩුත් ගන්න තිබුණා. ඒ වැඩවලට අපි එළියට ගියා. ඉතින් අවුරුද්දයි ඊට පස්සේ අපිට නිවාඩු තියෙන්නේ දවස් දෙකක් විතරයි. ඒකින්ද ඉතින් තියෙන ඔක්කොම වැඩ ටික අපිට පුළුවන් සතියාන්ත දවසක තමයි එකපාරට කරගන්නේ. මන් දන්නවා ඔයාලත් මේ වගේ තමයි ඉතින් නිවාඩු දවසට හැමදේම බැලන්ස් කරගන්නවා ඉතින්. ටවුන් එක පැත්තේ පොඩ්ඩක් ඇවිදලා ඊට පස්සේ අපි ගියා අපිට තෑගි දෙන්න ටී-ෂර්ට්ස් වගේක් ගන්න ඕනකම තිබුණා. ඒකට ඉතින් ෂොප්ස් හැම එකක්ම ඇතුලේ ගොඩක්ම තියෙන්නේ අවුරුදු ඇඳුම්. ඒ වගේම අවුරුද්දට ඕන කරන දේවල් ඔක්කොම තියෙනවා. ඉතින් අපි ඒවත් චුට්ටක් බලලා ඊට පස්සේ අපිට ඕන දේ ගන්න ගියා. මොකද මේ හැම දෙයක්ම අපිට ගෙදර තියෙනවා. අලුතෙන් ගන්න ඕන කමක් තිබුණේ නැහැ. ඉතින් බොරුවට ඒව බල බල කාලේ නාස්ති කරන්න ඕනත් නැහැ. අනිත් එක බොරුවට ඒව අරගෙන සල්ලි නාස්ති කරන්න ඕනත් නැහැනේ. ඉතින් අපි ගියා ටී-ෂර්ට්ස් ටික ගන්න. ඇත්තටම මෙතනදී අපිට ලොකු වෙලාවක් ගත කරන්න ඕනුනේ නැහැ. පොඩ්ඩක් බලනකොට අපි දෙන්නටම හිතට හරියන ලස්සන ටී-ෂර්ට් එකක් හම්බ වුණා. ඉතින් අපි හිතුවා ඒකෙන්ම ගන්න ඕන කියලා. ඊට පස්සේ අපිට මේ මට ඇඳුමක් ගන්න ගිහිල්ලා ඒකට තමයි ඇත්තටම ගොඩක් වෙලාව ගියේ. අද ඉතින් අපි ප්ලෑන් කරගත්තු වැඩ ගොඩාක් තියෙනවනේ. ඊට පස්සේ අපි ආව පැල වගේක් ගන්න. පැල නෙවෙයි ඇත්තටම අපිට ඕන උනේ අපි පැලවලට දාන්න
කාබනික පොහොර එකක්. මොකද කලින් පාර ගත්තු එක ඇත්තටම මේක එච්චර හොඳ නැහැ. ඉතින් අපි හිතුවා අපි කලින් ඔය පැල හිටවන්න ගත්ත බාස්කට් කවර එහෙම ගත්තු තැන ඇති කියලා. අපි ඔන්න ඉතින් ඊට පස්සේ මෙතෙන්ට ආව මේ දේවල් ගන්න. ඇත්තට මෙතන තිබුණා. ඒත් එක්කම මට ආසාවක් තිබුණා අර පොඩි ස්කෝප්ස් දෙකකුත් ගන්න. ඒ ඔක්කොම ඉතින් මෙතන තිබුණා. ඉතින් චුට්ටක් ඇවිදලා තව අපිට ඕන දේවල් මොනවා හරි තියෙනවද කියලා බලලා එකපාරටම අපි මේ දේවල් ගත්තා. මොකද හැමදාම අපි එන්නෙත් නැහැ. එන දවසට ඒ ඔක්කොම ටික කරගත්තම අපිට ලේසියිනේ. ඒවත් අරගෙන ඊට පස්සේ ඉතින් එතෙන්ට ආපු එකේ ලස්සන පැල ටිකකුත් මම ඉතින් බැලුවා. බැලුවට ඉතින් මම මුකුත් මල් පැල ගත්තේ නැහැ. මොකද මං හිතාගෙන ඉන්නේ ලස්සනට ගාඩන් එකේ එහෙම හදලම මල් පැල ටිකක් අලුතෙන් අරගන්නවා කියලා. ඒ පාරේ ඉතින් අපි ආවා ග්‍රොසරි අයිටම්ස් ටිකක් ගන්න. මේ ඉතින් අපි ආපු වෙලාව තමයි. ඇත්තටම මේ ලොකුම දේ තමයි අපිට හාල් ගන්න ඕන වුණා. මොකද අවුරුද්දක් දෙනවා. ඒත් එක්කම හස්බන්ඩ්ගේ ගෙදර ගෙනියන්නයි අපේ ගෙදරටයි දෙකටමත් එක්ක අපි ඉතින් බඩු ටිකක් ගත්තා. කීරි සම්බයකද බලන්න. ඒකෙන් මේ ඉතින් අපි දෙන්න එකට සමරන පළවෙනි අවුරුද්දනේ. ඉතින් පළවෙනියටම අවුරුද්දකට බඩු ගන්න ආවෙත් මේ පාර තමයි. ඉතින් ඒකත් අලුත් අත්දැකීමක්. දවල් වෙද්දී අපි කරන්න හිතාගෙන තිබුණ වැඩ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අපි ආයෙත් ගෙදර ඇවිල්ලා ඊට පස්සේ දවල්ට කාලා ඒත් එක්කම පිටත් වුණා තාත්තත් එක්ක වැලිගම යන්න. තාත්තට බෙහෙත් ගන්න තිබුණා. සිංහල බෙහෙත් තමයි මේ දවස්වල තාත්තා කරන්නේ. ඉතින් ওই යන අතරේ කොග්ගලෙන් පහුවෙද්දි මට පරණ මතක් වුණා. මොකද අවුරුදු ගාණක් ආපු ගියපු තැන නේද කියලා. මේ ඉන්නේ අපේ චූටි අයියා. යාවත් හම්බුණා අපිට එන අතරේදී. ඒ නවත්තපු වෙලාවේ මම ටක් ගාලා බීච් එකට ඇවිල්ලා වීඩියෝ එකක් ගත්තා ඔයාලටත් පේන්න. අර උදේ මම ඔයාලට පෙන්නවා මතක ඇති ලස්සන වලාකුළු පේලියක් වගේ තිබුණා. හවස ඉර බහින වෙලාවත් එක්ක ඒ ලස්සන පාටත් එක්ක ඒ වලාකුළු ටිකම පුදුම ලස්සනට පෙනුණා. හරිම ලස්සනයි. ඒ දවසත් ඒ විදිහට ගෙවිලා ගිහින් ඔන්න ඉතින් අලුත් දවසකුත් උදා වුණා. උදේ පාන්දරම අපේ පැලවල අයිතිකාරයා වැඩට බැහැලා තියෙනවා. ඊයේ අපි ගෙන ආපු කොම්පෝස්ට් පොහොර ටික එයා පැලවලට දානවා. ඒ අතරේදී මම ආවා අපේ මිරිස් පැල ටික බලන්න. පොඩ්ඩක් කඩන්න පුළුවන් මිරිස් කරල්ලුත් තිබුණ නිසා අපි ඉතින් දැන් මේ මිරිස් කරල් ටික කඩාගමු. උදේ පාන්දරම ඉතින් මේ ලස්සන කොළ පාටත් එක්කම පටන් ගන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක්. ඔයාලත් පැල වවලා නැත්තම් කලින් එක පැලයක් හරි අඩුම තරමේ කරපිංච පැලයක් හරි වවලා බලන්න. ඇත්තටම මම කියන දේ ඔයාලට ඇත්ත නේද කියලා තේරෙවි. ඊට පස්සේ අපි යමුකෝ උදේට මොනවා හරි කන්න හදන්න. අම්මා උදේම කොළ කැඳ හදන්න පටන්ගෙන තිබුණා. ඉතින් මට හිතුණා රොටියක් හැදුවොත් හොඳයි කියලා. ඉතින් ලුණු ටිකක් වැඩිපුර දාලා අපේ ගස් වලින් කඩාගත්තු අමු මිරිස් ටිකකුත් දාලම මම රොටිය හදන්න පටන් ගත්තා. රොටි හදනකොට හොඳ සොෆ්ට් එකට රොටි එන්න චූටි ට්‍රික් එකක් තියෙනවා. සමහර විට මේක ඔයාලා දන්නවා ඇති අනිවාර්යෙන්. ඒ වුණාට නොදන්න කෙනෙක් ඉන්නා නම් තමයි මම මේක කියන්නේ. රොටි අනනකොට මද රස්නේ උණු වතුර ටිකක් දාගෙන රොටිය අනාගත්තොතින් රොටිය අර ඇල් වතුරෙන් අනනවට වඩා ගොඩාක් සොෆ්ට් එකට එනවා. ඉතින් ඔයා ඒක කරලා නැත්තම් කරලා බලන්න ඊළඟ පාර රොටි හදද්දි ඇත්තටම ඒක ගොඩාක් රසට එනවා රොටිය. ඒ වගේම සමහර අය පොල් වතුරෙනුත් රොටි අනනවා. එතකොටත් හොඳ රසයක් එනවා. ඔයාලට ඊ ට්‍රික් එකත් කරලා බලන්න පුළුවන්.
දැන් ඉතින් අපේ රොටි මූලියත් හොඳ ගානට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට ඕන ගානට බෝල කරගෙන අපි රොටි ටික හදාගමු. වාවාගෙන මහමෙරකතරම් උණුසුමකින් තුරුළුවෙමි දිවිය පුරා ළඟ හිඳ මහ සංසාරය වෙනෙන උණුසුමකින් තුරුළුවෙමි සසර පුරා ළඟ හිඳෙමි නොහඬනා දිනක් නොතිබුණාද ඔය විදියට තමයි ඉතින් මගේ දවස ගත වෙන්නේ. අදත් මගේ වීඩියෝ එක බලන්න එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන් සතුටින් වගේම පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.